අන්දීමයි. සලාග දාන එනකල් ඉන්න එපා. තමන්ට යමක් පූජා කරන්න ලැබුණේ පළතුරු ටිකක් ඒක පූජා කරන්න. මෙතන ඉන්න කාටවත් වැරදුන තැන් තියෙනවා. ඔයාලා අවුරුදු 20 ගාණක් විතර ඉගෙනගෙන රස්සාවක් ගත්ත කියලා හිතන්න. ඒ රස්සාවෙන් හම්බෙන පළවෙනි වැටුපෙන් දානයක් දුන්නා නම්, මව්පියන්ට උපස්ථානයක් කළා නම්, ගුරුවරුන්ට උපස්ථානයක් කළා නම්, ඒක කොයිතරම් ඔයාලගේ ජීවිතේට ආලෝකයක්ද? නමුත් ඒ අවස්ථා ගොඩාක් අයට මගහැරුණා. රස්සා ගන්නකොට, තමන් ඉහළට යනකොට අයන් ඉඳලා අකුරු කරපු අය අපේ ජීවිතෙන් අමතක වෙලා යනවා. තමන්ට උපකාර කරපු අය අමතක වෙච්ච එක අඳුරක්ද එළියක්ද? අඳුරක්. අද ගොඩාක් අයගේ හිත්වල අඳුර නැති වුණා.